कहीं तो दिल में यादों की एक सूली दड़ जाती है, कहीं कोई तस्वीर बहुत ही පසුගිය මාර්තු 28 වෙනිදා. ඉතින් මේ දවස අපේ ජීවිතවලට ගොඩක් දුක හිතෙන දවසක්. ඒකට හේතුව තමයි අපේ ආච්චි අපිව දාලා ගිහින් එදාට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. ඉතින් උදේ ඉඳලම මමයි මගේ චුටි පුතයි මේ ලෑස්ති වෙන්නේ ආච්චිගේ ඒ අවුරුද්දක් ආච්චි නැති වෙලා ඒ අවුරුද්දක් වෙන දවසේ අපේ අම්මලා පුංචිලා ඔක්කොමලම එකතු වෙලා ලෑස්ති කරලා තියෙන දානමය පින්කමට යන්න තමයි මේ ලෑස්ති වෙලා තියෙන්නේ. බබාව ලෑස්ති කරනකොට මට චූටි දෙයක් මතක් වුණා. ඒ තමයි මගේ ආච්චි කොච්චර වාසනාවන්තද කියලා. එයා තමන්ගේ දරුවෝ එතකොට මුණුබුරු මිනිබිරියෝ ඒ විතරක් නෙමෙයි තමන්ගේ මිනිබිරියන්ගේ දරුවෝ පවා දකින්න ලැබෙන තරමට ඇය හරිම වාසනාවන්ත වුණා. ඇත්තටම කිව්වොත් එයා දැක්කේ මගේ මේ චූටි පුතාව තමයි. ඉතින් ඒ ආදරණීය මතකයත් එක්කම බබා හරිම ලස්සනට ලෑස්ති කරගෙන අපි අද දවස පටන් ගත්තේ ආච්චි වෙනුවෙන් මහලු නිවාසයක ඉන්න අසරණ වෙලා ඉන්න ඒ වගේම ආච්චිලා ටිකකට පුළුවන් විදිහට කෑමක් දෙන්න තමයි. कहीं तो दिल में यादों की एक सूली दड़ जाती है, कहीं कोई तस्वीर बहुत ही धुंधली पड़ जाती है, कोई नई दुनिया के नए रंगों में खुश रहता है. एक හදවතක් ඇත ඔබේ නාමයෙන්, ලොවේ දිනයක තනි වුණොතින් ඔබේ හද සෝතාපයෙන්, ලොවේ දිනයක තනි වුණොතින් ඔබේ හද සෝතාපයෙන් සොයා. ඉතින් අපි මෙතනට ගියාට පස්සේ අපිට පුදුම සැනසීමක් දැනුණා. එහි හිටපු ආච්චිලා අපේ බබා දිහා බැලුවෙත් හරිම ආදරෙන්. හරියට අපේ ආච්චි අපිව බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් තමයි මට එයාලගෙන් දැනුනේ. ඉතින් ඒ ආච්චිලාගේ මූණ තිබ්බ හිනාව දකිද්දී ආච්චි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ කළා කියලා තමයි අපට හිතුනේ. කියලා ඊට පස්සේ
Yesuni Mariani Yesu Maria José Tumeni Yesuni Mariani Yesu Maria José Tumeni Yesuni Mariani Yesu Maria José Tumeni Yesuni Herdeni Obamage Adare Veva Maria Tumange Nirmala Herdeni Obamage Galena Veva Deviyani Deviyani Oba Satya Bevi Obagere Vishwasa Karani Oba Porondu Sampurna Karna Bevi Obagere Swamini Karunakala Menava पे प्रार्थना सावधान मनवर सुनिया पे प्रार्थना सावधान मनवर सुनिया पे प्रार्थना गिरस्वदान मनवर सुनिया पे प्रार्थना गिरस्वदान मनवर हर मंडल वल වැඩ සිටින පිතාවන දෙවියනි අපට දයා ආදිවාක් මෙන් නැති පිටතන කාලයක් වේවා ජේසු වැඩි नित्य आलोके पिट बबले हुआ मनव नित्य आलोके पिट बबले हुआ मनव समाधानी सतबेड़ लगे आमीन नित्यालोके पितर बलवा मनव समाधानी सत्य मागे जीवन यम ओबवे ओब मागे रखवर नयवे ඊට පස්සේ තව පරි වගේක් ඉවරලා තිබුණා. ඉතින් ළඟගෙන එක්කෙනාට පස්සේ ඉස්සු දැන් අත වියන්න මොකුත් නැහැනේ, දෝනුත් නැහැ, ඔක්කොම නැහැ. මම එතකොට මෙතන හිටිය එක තැනක චම්බල දෙන්නේ. ඉතින් හැමදාම මේක ළඟ සෝදානම නිදවරක් කවුරුත් හිටියේ නැහැ. ඉතින් මම කිව්වා මම හරි මම අද අම්මලාව හොදලා ඇවිල්ලා බලමු ජේසු මොන හරි කරයිනේ. මේ විදිහට වීඩියෝ එකක් ඇත්තටම හැදුවේ අපේ ජීවිතේ තියෙන මේ වගේ වටිනා මතක, එතකොට වටිනා දවස් කවදාවත් මැකිලා යන්න දෙන්නේ නැතුව ඒක ලස්සන මතකයක් විදිහට තියාගන්න ඕන නිසා. ඉතින් කාලය ගෙවිලා යද්දී අපි කවදා හරි දවසක ආපහු මේ වීඩියෝස් දකිද්දී ඒ මතකයන් හැමදාම අපේ හිතේ අලුත් වෙලා ඒ දවස මතක් වෙනවයි කියන හැඟීමෙන් තමයි මම මේ වීඩියෝ එක මෙහෙම හදන්න ඕනේ කියලා හිතාගත්තේ. ආච්චිගේ ආච්චි නැති වෙලා අවුරුද්දක් සම්පූර්ණ වන මේ දවස අපි මේ විදිහට ගත කළේ. ඉතින් අපේ දෙවිපියාණන්ගේ සෙවණේ අපේ ආච්චි අම්මගේ ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වර්ගයේ දොරටු අසලදී අපි නැවත මුණ ගැසෙන තුරු ඔයා අපේ මතකයන් අතර හැමදාම ජීවත් වේවි. ඉතින් ආච්චි ඔයා නැති අඩුව අපිට අදටත් ගොඩක්ම තදින් දැනෙනවා. ඇත ඔබේ